අරියකාන්ත සීලයේ යෝනිසෝ මනසිකාරය. දැන් ධර්ම පදවල අර්ථය පහදා දෙන්න. අරියකාන්ත සීලය කියලා කියන්නේ මේකයි. මේක ආර්යයන්ට ලැබෙන එකක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තාට පස්සේ මේ ලෝකේ අසාරයි කියලා දැක්කහම ලෝකේ සාරයි කියලා හිතා ඉන්න කාලෙදි විතර රාගගිනි, දේශගිනි, මෝහගිනි ලෝකේ අසාරයි කියලා අතාවෝධි ලැබෙනකොට නිමිලා යනවා. මෙන්න මේ නිවෙනකොට ඒ ආර්ය ගුණයට පත් වෙච්ච කෙනාට විශාල සැනසෙල්ලක් උදා වෙනවා. පෙර කොයිතර රාගගිනි, දේශගිනි, මෝහගිනි මන් දැව්වද? කොච්චර අසහනකාරීවද හිටියේ? නම් මේ සත්‍ය ධර්මාවබෝධයත් එක්කලා මගේ හිත කොච්චර නිමිලා ගියාද? මෙන්න මේ ආර්ය ගුණයට ඇතිවෙනා වූ කාන්තිය. කාන්ත කියන වචනයක් තියෙනවා. මේක පද නිරුක්තිය දකින්න ඕනේ. කය දහම් අන්ත කරපුවාම ඇතිවෙනා වූ අර්ථය තමයි ක අන්ත කාන්ත කියන්නේ. ක අන් අන්ත කළා. ක අන් අන්ත කියන එක තමයි කාන්ත කියන වචනේට පදේ නිරුක්තිය ආවේ. ක අන් අන්ත. ක අන් කියන්නේ ක හේවත් පහත් බර පත් කරන අන් කියන්නේ ආහාරය. ඒක කෙලවර කළා කියවහම කියනවා අන්ත කළා. කාන්ත කළා. ගත වීමට හේතු වෙන්නා වූ පහත් ධර්මයන්ට හේතු වෙන සංකාර නැමැති ආහාරය. අන්තයට පත් කළා නම් කෙලවරට පත් කළා නම් ඒ තුලින් ආපු ශික්ෂණයක් සිසිල් බවක් තියෙනවා. මෙන්න මේකට කියනවා අරියකාන්ත සීලය. මේකට පද වෙන් කරන්න බෑ අරියකාන්ත සීලය. අප්‍රමාණ පද ව්‍යංජන වලින් යුක්තයි අරියකාන්ත සීලය. එහෙනම් එයා ඉවත් කරපු කොටස කොච්චරද කියනවනම් නේද ආර්යයන් විසින් සතර පහ ගත වීමට හේතු වෙන ක බවට හේවත් මහා මුහුදට අත දාලා මේ ඇඟිලි දෙකට වතුර ටිකක් අරන් උස්සලා ගත්තාම ඉවර කරපු දහම් මේ මහා මුහුදේ තියෙන වතුර විතර ඇති. සෝවාන් පුළේ ඉතුරු යති නම් ඇඟිලි දෙකේ තියෙච්ච වතුර ටික විතර පොඩ්ඩක්. මහා පොළොවේ නිය පිටට පස් චුට්ටක් ගත්තොත් ඉවර කරපු දහම් මහා පොළොවේ පස් විතර ඇති. ඉතුරු යති නම් නිය පිටට ගත්ත වැඩි පොඩ්ඩ විතර ඇති. ඔය ආදි වශයෙන් නොයේක ආකාරයෙන් දෙන්නා තියෙනවා. විශාල පර්වතයක් ළඟ පුංචි ගල් කැට හතක් තිබ්බනම් ඉතුරු දහම අර පුංචි ගල් කැට විතර ඇති. අර මහා පර්වතය ඉවර වෙච්ච දහම. මෙහෙම নানা ආකාර උපමා වලින් පෙන්නනවා. මෙන්න මේ ඉවර වෙච්ච දහම මොනවද? රාගික, ද්වේෂ සහගත, මෝහ සහගත කියන. ඒවට අයිති වෙන්නා වූ දහම් තමයි ඉවර වෙච්ච ඒවා. ඒවා ඉවරෙන්නේ ඉස්සෙල්ලා රාගගිනි, ද්වේෂගිනි, මෝහගිනි අප්‍රමාණයකින් දැවි දැවි හිටපු කෙනා. ඔය ආර්ය ඵලයේ ලබනවත් එක්කලම. මේ දැවි දැවි හිටපු දහම් අත්හැරීමෙන් ලබන්නා වූ සැනසීම කොච්චරද කියනවනම්. ඒයින් ලැබුණ සිසිල ගිනි නිවීමෙන් ලබන නිවන් සුවය. එයාට වැටහෙනවා අන්න ඒක තියෙන අරියකාන්ත සීලය. නමුත් අරියකාන්ත සීලය කියලා පෙන්වන්න කියලා සතු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධ වාදින නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියලා පෙන්වන්න ගියොත් එහෙම ධර්මයේ ගලපන්න බෑ. අරියකාන්ත සීලය පංච සීලය කිව්වොත් එහෙම කීපයක විග්‍රහ කරලා ගලපා ගන්න බැරුව යනවා. පංච සීලය කියන එකේ ඇත්තක් තියෙනවා. දැන් මොකද්ද පංච සීලය තෝරා ගන්න ඕන? කිං සීලං සීලය නම් කොහමද? පහන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්‍රම සීලං. මේ පංච සීල. සෝතාපන්න බවට පත් වුණ ආර්ය ශ්‍රාවකයා සතර පහ ගත වීමට හේතුකාරක වන්නා වූ යම් පාපයක් ඇද්ද? ඒ ටික පහ කළාමයි නැවත වාරයක් ඒ හිතරේ ඉන්නේ නැහැ. පහන සීල. සතර පහ ගත වීමට හේතු වෙන යම් කිසි පාප ධර්මයක් ශ්‍රවණය කිරීමෙන් වෙන් වුණා නම් වෙන් වුණාමයි නැවත ශ්‍රවණය කරන්න හේතු වෙන්නේ වේරමණී සීල. සතර පහ ගත වීමට හේතු වෙන පාප චේතනාවක් පහ වුණා නම් ඒ චේතනාව නැවත වාරයක් නැගින්නේ නැහැ. ඒක ගෙවුණමයි. ඒක නම් චේතනා සීල. සතර පහ ගත වීමට හේතු වෙන පාප අසංවරයක් ඒ හිතේ සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඒක සංවර සීල. අරිහත්ත්වයටපත් වෙන්නේ කවද්ද? සතර ගමන කෙලවර කරන්නේ කවද්ද? එදා වෙනකම් මේක කැඩෙන්නේ නැහැ කිසි දවසක. අවිතික්‍රම සීල. මෙන්න ආර්ය ශ්‍රාවකයාගේ අරියකාන්ත සීලය කිව්වේ ඒත් ඕකයි. හැබැයි අරියකාන්ත සීලය පංච සීලය කියන්නේ කිව්ව පංච සීලය තෝරාගන්නකම් කියන්න බෑ. කියන්න ගියොත් එහෙම අනිත් ධර්මයට පැටලෙනවා. අනිත් දහම් කොටස් වලට විරුද්ධයි. පරස්පර වෙනවා. මේ සෝවාන් පුද්ගලයා සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ කිව්වොත් එහෙම ධර්මයේ පෙන්නලා තියෙන අරිහතුන් වහන්සේ ඒ ටික කරන්නේ නැත්තේ කියලා. සෝවාන් පුද්ගලයා සතුන් මරන්නේ නැති එක කරන්නේ නැති, මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, අරිහතුන් වහන්සේලා මරන්නේ. ඔච්චරයි වෙන්නේ නැහැ කියලා පෙන්නනවා. දැන ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්නේ නැත්තේ අරිහතුන් වහන්සේ. එහෙනම් මේ ධර්මයේ මේ ගැලපෙන්නේ පරස්පරයි.
ඒතර චේචාපිටානානි අබබ්බෝකතුන්. හය පොලක විතරයි කටයුතු කරන්නේ. මව මරන්නේ නැහැ, පියා මරන්නේ නැහැ, අරියතුන් වහන්සේලා මරන්නේ නැහැ, බුද්ධ ශරීරය ලියපද්දන්නේ නැහැ, සංඝ වේදයක් කරන්නේ නැහැ, නියත මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ. ඔය කියන හය නම් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, අරියකාන්ත සීලයක් පිළිහින්නකොත් ඒ කැඩෙන්නේ නැති එක. ඉතින් ඒ කියන්නේ මොකක්ද අහුවම සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ කියලා එහෙම උත්තර දෙන්න ගියොත්. කොහොමද කලපන්නේ අර පෙර අනිත් දහම් වලට? පරස්පර වෙලා දහම් පරස්පර භාවයක් වෙන්නවා. සත්‍යය තුළ පරස්පර වෙන්න බෑ. සත්‍යය තුළ පොතනින් බැලුවත් ගැලපෙන්න ඕන. ගැලපෙන්න තේරුම් ගන්න බැයි නම් එදිය කරගන්න බෑ.